අයිබෝවන් ළමයි අපි මේ වීඩියෝ එකෙන් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන හැටි ඉගෙන ගමු. අපි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න කලින් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕන. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ අරයවල් දෙකකින් හා පරිධියේ කොටසකින් වෙන් වූ කොටසක්. මායිම් වූ කොටසක් කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා අපි කියනවා. දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ අරයවල් දෙක අතර තියෙන කෝණය තමයි තීටා කියලා අපි ගමු. මේ තීටා ගය වෙන්න පුළුවන් 45ක් වෙන්න පුළුවන් 180ක් වෙන්න පුළුවන් 30ක් වෙන්න පුළුවන් 60ක් වෙන්න පුළුවන් එන්න ඒ වගේ ගණනක් වෙන්න පුළුවන්. අපි මේ තීටා ගය 180ක් කියලා ගත්තොත් අපිට ලැබෙන්නේ අර්ධ වෘත්තයක්. මේ තීටා ගය 90ක් කියලා ගත්තොත් අංශක 90ක් කියලා ගත්තොත් අපිට ලැබෙන්නේ වෘත්තයෙන් 4න් එකක්. දැන් මං හිතනවා ඔයාලට කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා තේරුණා. වෘත්තයකින් කොටසක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. හරි. අපි දැන් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයමු. අපි දැන් දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ ඡාප මේ අරයවල් දෙකකිනුයි වෘත්තයේ පරිධියෙනුයි වෙන් වූ කොටසක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. ඒතර මේ අරයන් දෙක අතර කෝණය තමයි තීටා. අපි දැන් මුළු වෘත්තයක්ම ගමු. වෘත්තයක් ගත්තොත් මේකේ කේන්ද්‍රය මෙතන අරය කියමු R කියලා. අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා මේකේ පරිධිය හෙවත් පරිමිතිය සමානයි 2πr. එහෙම නේද? මේකේ වෘත්තයක සම්පූර්ණ වෘත්තයක පරිධිය 2πr. මේ සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් මේ සම්පූර්ණ වෘත්තයේ කෝණය අංශක 360යි. ඒ කියන්නේ 2π. කෝණය අංශක 360යි. 360 ලියන්න පුළුවන් 2π කියලා. 5 කියන්නේ අංශක 180යි. 2π කියන්නේ 182න් ගුණ කරාම 2π කියන්නේ 360යි. තේරුණා කියලා හිතනවා. දැන් අපි හොයන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග. හරි. අපි දැන් මේ වෘත්තයෙන් භාගයක් ගමු. මේ වෘත්තයෙන් භාගයක් කියන්නේ වෘත්තයේම කෝණය 360යි නම් වෘත්තයෙන් භාගයක් 180යි. එතකොට මේකේ ඡාප දිග හොයන්න ඡාප දිග සමානයි 360න් 180යි ගුණ කිරීම 2πr. එතකොට 180 1යි 180 2යි. මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට 5r. ඒ කියන්නේ අර්ධ වෘත්තයක ඡාප දිග 5r කියලා ගන්න පුළුවන්. දැන් අපි වෘත්තයෙන් 4න් එකක් ගමුකෝ. වෘත්තය 4කට බෙදලා එක කොටසක් ගමු. 4කට බෙදලා එක කොටසක් ගත්තම මේක අංශක 90යි. අරයවල් දෙකකිනුයි පරිධියේ කොටසකනුයි වෙන්න ඕන කොටසනේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. එතකොට මේ වෘත්තය 4කට කැඩුවම මේ එක කොටසක් තමයි මේක. එතන මේකේ ඡාප දිගය කියලා කියන්නේ මේ දිග. ඡාප දිග. එතකොට මේ දිග හොයන්න ඡාප දිග සමානයි සේරම වෘත්තයේ 360ක් තියෙනවා. එක කෑල්ලක් අංශක 90යි ගුණ කිරීම 2πr. එතකොට 90 1යි 90 4යි. 2 1යි 2 2යි. එතකොට 5r බෙදීම 2යි වෘත්තයෙන් කාලක ඡාප දිග විදියට අපි ගන්න. හරි. අපි දැන් වෘත්තයේ
වෘත්තයේ අර්ධ වෘත්තයක චාප දිග හොයන්නත් දන්නවා. වෘත්තයේ කාලක චාප දිග හොයන්නත් දන්නවා. එතකොට ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක් ගමු. ටීට කියලා කෝණේ තියෙන ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් ඒකේ චාප දිග හොයන සම්මත සූත්‍රයක් තියෙනවා. ඒක තමයි චාප දිග සමානයි. අරක ගත්තේ දැන් මේ වෘත්තයෙන් භාගයක චාප දිගද 360න් 180 නේ. එතකොට වෘත්තයක භාගයක 180යි කියලා කියන්නේ වෘත්තයේ භාගයක කේන්ද්‍රයේ වටා තියෙන කෝණය අංශක 180යි. ඒ වගේ මේකේ දැන් කේන්ද්‍රයේ වටා තියෙන කෝණය 60යි. එතකොට මේකේ චාප දිග විදියට ගන්න පුළුවන් 360 60න් තීටා වතාවක් 2πr. ඔන්න ඔහොම තමයි චාප දිග හොයන සූත්‍රේ එන්නේ. හරි. අපි කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිගට අදාළව උදාහරණ කීපයක් බලමු. එතකොට ඔයාලට තේරෙයි කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්නේ කොහොමද කියලා. මේක පළවෙනි එකේ කියනවා මේ රූපේ දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග වෘත්තයේ පරිධියෙන් කවර භාගයක්ද කියලා අහනවා. මේ රූපේ දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග වෘත්තයේ පරිධියෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ වෘත්තයේ පරිධියේ කෝණය අංශක 360යි. මෙතන කෝණය අංශක 45යි. එතකොට 45 1යි 45 8යි. 45 2ක් 90යි 4ක් 180යි. එතකොට 8ක් 360යි. එහෙනම් 8න් 1යි. එමෙ චාප දිග හොයන්නේ කියලා තියෙනවා. එතකොට දැන් සූත්‍රය අපි දන්නවනේ. චාප දිග සමානයි 360න් තීටා වතාවක් 2πr. 360යි තීට කියන්නේ 45යි ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 7යි සෙන්ටිමීටර. මේ 7ට මේ 7 කැපෙනවා. මේක 1යි මේක 8යි. 2ට 4යි. 2ේව 2යි 11යි. එතකොට 11 බෙදීම 2 කියන්නේ 5.5 සෙන්ටිමීටර. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග එතකොට 5.5 සෙන්ටිමීටර. හරි. අපි දෙවෙනි උදාහරණයට යමු. ඒකේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒකේ චාප දිග කියලා තියෙනවා 44යි කියලා. කියන්නේ මේ දිග 44 සෙන්ටිමීටර. එහෙනම් අරය කීයද කියලා අහන්නේ. අරය කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට තියෙන දුරනේ. මේක r සෙන්ටිමීටර කියලා ගමු. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්නේ චාප දිග සමානයි 360න් තීට කෝණය කීයද? 120යි. 120 වතාවක් 2πr. එතකොට මේකේ චාප දිග කියන්නේ 44යිනේ. ඒක සමානයි 44ට. 44 සෙන්ටිමීටර. එතකොට මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 12 වරක් 3යි. 2πr සමානයි මේ 3 මේ පැත්තට ගෙනියනවා 44 ගුණ කිරීම 3. එතකොට 5 කියන්නේ කීයද? 22 බෙදීම 7යි. අරය r සමානයි 44 ගුණ කිරීම 3යි. r සමානයි මේ 7ත් මේ පැත්තට ගෙනියනවා 22 ගුණ කරාම 2න් 44යි r 7 ගෙනියනවා මේ පැත්තට 4 3 21යි 44 ගුණ කිරීම 21යි. එතකොට මේ 44ට මේ 44 කැපෙනවා. එතකොට r අරය සමානයි 21 සෙන්ටිමීටර.
හරි. අපි දැන් තව උදාහරණයක් බලමු. මේකේ ඡාප දිග දීලා තියෙන 11 සෙන්ටිමීටර කියලා. කෝණය තමයි අපි හොයන්නේ. අපි කෝණය තියාගමු θයි කියලා. එතකොට අපි සූත්‍ර දන්නවා දැන් ඡාප දිග සමානයි කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සමානයි 360න් θ වතාවක් 2πr. එතකොට මේක සමානයි ඡාප දිග දීලා තියෙනවා 11 සෙන්ටිමීටර. හරි. අරය දීලා තියෙනවා 9. 360 θ ගුණ කිරීම 2 ගුණ කිරීම ෆයි කියන්නේ 22 බෙදීම 7යි. ගුණ කිරීම වර්ගය 9යි. සමානයි 11යි සෙන්ටිමීටර. එතකොට මේකේ දෙකෙන් බෙදුවොත් 180යි. ආයි දෙකෙන් 11යි මෙතන 90යි. 9න් 1යි මෙතන 10යි. එතකොට 11යි θ සමානයි මෙතන 10 ගුණ කිරීම 7 70යි. 11 ගුණ කිරීම 11 ගුණ කරනවා 70යි. මේ 11ට මේ 11 කැපෙනවා. එහෙනම් t සමානයි අංශක 70. හරි ළමයි, එහෙනම් ඔයාලගේ දැනුම තවදුරටත් වර්ධනය කරගන්න මේ දීලා තියෙන අභ්‍යාසය කරන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ අභ්‍යාසයේ ගැටලු ටික කතා කරන්නම්. එතකන් ඔයාලා මේ අභ්‍යාසය කරන්න. හරි, එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.